මේක තමයි ලංකාවේ කේබල් කාර් තියෙන එකම රිසෝට් එක. Hi guys, welcome back to Elegant Diaries. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඇල්ලට. අද අපි යන්නේ ලංකාවේ කේබල් කාර් තියෙන එකම රිසෝට් එකට. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ක්‍රියෝ ඇල්ල හොටෙල් එකට. අපිට මේකේ යන්න තියෙන කේබල් කාර් එක ගන්න ජීප් එක. ඉතින් මම පෙන්නන්නම් අපිට යන්න තියෙන මෙන්න මේ වගේ සෆාරි ජීප් එකක් ඇවිල්ලා තියෙන්නේ. සෆාරි ජීප් එකේ යන්න ඔයාලා එන්න ඕන තැන මම ඔයාලට හරියටම පෙන්නන්න. හරියටම කැෆෝරා කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. එතනට තමයි එන්න ඕනේ. අපි හිතුවා කොෆි එකක් බීලම හොටෙල් එකට යන්න. මොකද මෙතන view එකත් මාරම ලස්සනයි. ඉතින් view එක දිහා බලාගෙන අපිට කොෆි එකක් බොන්න පුළුවන්. wow. මයි වලට පේන ඇති උදේ මාර ලස්සනයි. ලස්සනයිනේ. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු ටික අපි දැන් පැය 5ක් 6ක් තිස්සේ ආපු නිසා අපි ගත්ත ස්ට්‍රෝබෙරි බබල් ටී එකයි පැෂන් මොහිතෝ එකයි මට ටිකක් හොට් එකකට බොන්න ආසතු නිසා කැපචිනෝ එකක් ගත්තා. මේ වැද දෙනවා බේක් චීස් කේක් එකක්. ඔන්න අපේ පසී කනවා චීස් කේක්. ඔන්න අද අපි ඔයාලා එක්කන් යන්නේ ලංකාවේ තියෙන එකම කේබල් කාර් රයිඩ් එකක් තියෙන එකම හොටෙල් එකට. ඒ තමයි ක්‍රියෝ ඇල්ල ඇඩ්වෙන්චර්. ගිහිල්ලාම බලමු. ඔයාලට පේනවා ඇති අපේ කේබල් කාර් එක අතන තියෙනවා. අපේ නෙමෙයි කේබල් කාර් එක අතන තියෙනවා. අපි පස්සේ ගියා. දීපාරක සද්දෙකුත් තියෙනවා. එහෙනම් අපි හොටෙල් එකට ගිහිල්ලාම බලමු. කොහොමද මේ එක්ස්පීරියන්ස් එක? මරුනේ පොඩ්ඩක් කැසි කැසි යන්න තියෙන හැබැයි අවුල. වාව් මේ ඔයගොල්ලෝ පේ. පාලමක්. මේ අර පාලම උඩින් යන්නේ. පාලම උඩින් යන්නේ. පොඩ්ඩක් උතර බය හිතෙනවා. මේ જે තමයි හොටෙල් එකේ තියෙන ලොබි එක. අපි යන්න අර පැත්තෙන් ඉඳන් ආවේ. අර උඩින් ඉඳන් ආවේ. අපි අර උඩින් ඉඳන් තමයි ආවේ. දැන් ඉතින් ඔන්න අපි හොටෙල් එකට ආවා. ඉතින් හොටෙල් එකට ආව ගමන් මෙයාලා අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා. අපිට වෙට් ටවල්ස් දුන්නා. ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කරා. අපි දැන් රූම් එකට යන ගමන් ඉන්නේ. මේ වගේ තමයි යන පාර තියෙන්නේ. මෙතන තමයි ළඟ රෙස්ටෝරන්ට් ඒරියා එක තියෙන්නේ. අපි රූම් එකට යනවා. අසනයිනේ ඉදහස්. මේච් එකට කැමති අයට සුප්‍රීම ප්ලේස් එක. සද්ද බද්ද න. කනිකම කොළ පාට. කැලයක් ඇතුලේ මාරම ගත්තා. අද නම් හවුට ඊද මන්නේ. ගොරවන්නේ. අර අතන ආච්චරි වගේ තියෙනවා. දැන් අපිට මේ ඇත්තටම හොටෙල් එකට එනකන් සුප්‍රීම එක්ස්පීරියන්ස් ටිකක් සෙට් වුණා නේ. යා අර ලංකාවේ අපිට ගන්න ටිකක් අමාරු එක්ස්පීරියන්ස් ටික. අර අතන රිලව් ඉන්න මොන රිලව් රිලව් යනවා අර පෙරට. රිලව් කියන්නේ මෙයාට නෙමෙයි. අර අතන ඉන්න රිලව්. මොන රිකි කියන්නේ දැන් මෙතන. කොහොමද? කොහොනේ මොන රාරින්? හරින්නේ මොන රා? අර හරි.
ඔන්න අද අපි ඉන්නේ 10A room එකේ. ඉතින් මේ දෙපැත්තම තියෙන්නේ කබානාස් වර්ගයේ හැම එකක්ම ලේක් එක ෆේස් කරලා තමයි තියෙන්නේ. අපි යන් ඇතුළට. මම ඉතින් හිතුවා ඔයාලව එල්ලි ඉඳන්ම අපහු ටුවර් එක අරන් යන්න. මේ විදිහට තමයි ඉතින් අපේ room එක තියෙන්නේ. අපිට මෙතන කුඩ දෙකක් දීලා තියෙනවා. මොකද හදිසි හරි වැස්සොත් අපිට යන්න ලොකු දුරක් තියෙන නිසා අපේ room එකට ආව ගමන්ම මේ විදිහට තමයි තියෙන්නේ. අපි washroom එක බලමු. මේ තියෙන washroom එක ඉතින් හරිම clean. මෙතන අපිට dental kit එකක් තියෙනවා. ඊට පස්සේ shower gel, shampoo, soap ඒ වගේම හොඳ clean එකට තියෙනවා. මේ වගේ ලස්සන තියෙන washroom එක. අනිනවා මං. දැන් අපි යමු එහෙනම් room එකේ ඉතුරු ටික බලන්න. ඉතින් මේ වගේ තමයි floor එක තියෙන්නේ. wooden floor එකක් තියෙන්නේ. මුලින්ම අපිට bags තියාගන්න මෙතන තියෙනවා. ඒ වගේම අපිට towels දීලා තියෙනවා, IC කරලා තියෙන්නේ. විශේෂම දේ තමයි මේක අර නිකන් කබාන type නේ. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් මෙතන phone charge කරන්න තැනක් නැහැ කියලා. ඔන්න ඔයාලට phone එක charge කරගන්නත් පුළුවන්. මේ පැත්තේ තියෙනවා bed එක. ඊට පස්සේ මෙතන TV එක තියෙනවා. මේ පැත්තෙන් තමයි එළියට යන්න තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපිට මෙතන තව දීලා තියෙනවා tea coffee facilities, mini fridge එකක් තියෙනවා. අපි යන් එළියට. මෙතන ඉතින් chairs දෙකක් තියෙනවා. අපිට පොඩි chat එකක් දාගෙන නිදහසේ ඉන්න පුළුවන්. ඔයාලට පේනවද? අපි එතනට ගිහින් ආමු. මේ වගේ ලස්සන view එකක් තියෙන. ඉතින් nature එකට කැමති කෙනෙක් නම් මේකට මාරු විදිහට ආස වෙයි. ඉතින් room එකෙන් කෙලින්ම එළියට ආවම මොකද්ද පේන්නේ? අපිට තියෙනවා පොඩි දිය පාරක්. ඉතින් හරිම ලස්සනයි. අපිට දැන් නාන්න යන්නත් පුළුවන්. ඔය දැන් බලමු මෙතනින් පල්ලෙහාට බෑ මේ ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති මෙතනින් ඇවිදගෙන යන walking distance වල තමයි තියෙන්නේ. ලොකුවට මේ කියන්නේ වතුර නාන්න පුළුවන්ද දන්නේ නැහැ නේ. ගල් තියෙනවා. මම දැක්ක නාන්න පුළුවන් කියලා දාලා තියෙන. කියන්නේ වතුර අර ගොඩාක් සැරත් නැහැ, ජඹුරත් නැහැ. අතන දැන් අපි ආව විතරයි. දැන් වෙලාව මම හිතන්නේ 3ට අපි දැන් ලන්ච් එක අරන් ඉන්න ඕනේ. ලන්ච් එක අරගෙන ඉක්මනට යන්න ඕනේ. මේගොල්ලන්ගේ තව ඇක්ටිවිටීස් වගේක් තියෙනවා කියලා කිව්වා. ඒ ඔක්කොම ෆ්‍රී. ඒක තමයි ඉතින් විශේෂම දේ. මේකේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් තියෙනවා ගොඩක්. ඒ සාමාන්‍ය අපි හොටෙල් එකකට ගියාම ඒවට එක්ස්ට්‍රා පේ කරන්න ඕනේ. හැබැයි මේ හොටෙල් එකේ ඔයාලට ඒවත් ෆ්‍රී. Oh my god! Wow! රූම් එකත් හොඳ ක්ලීන් එකකට තියෙනවා නේ. ඉතින් දැන් මේගොල්ලන්ගේ හැබැයි මම හිතන්නේ මේ හරියට මේ සිග්නල් අඩුයි. දැන් ෆෝන් එකට ගත්තාම ෆෝන් එකට මේ හරිය සිග්නල් අඩුයි. ඒකෙන්ද මේගොල්ලෝ ඩොංගල් එකක් මේ ගහලා තියෙනවා කාමරේ ඩොංගල් සිස්ටම් එකකින් තමයි මේ ඉන්ටර්නෙට් අපිට දෙන්නේ. නෑ යා ලන්ච් එක ගන්නනේ බඩගිනි. කියෙව්වා ඇති. අපි යන් එහෙනම් ලන්ච් එක අරගන්න. මේ වගේ තමයි අපේ රූම් එකේ ඉඳන් යන තැන තියෙන පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. නැත්තම් බීම. දැන් පොඩ්ඩක් කැඩලා වගේ. අම්මෝ අන්න රිලව්. අපි යන ලන්ච් එක කරලා. අපි යන ලන්ච් එක අරගෙන මෙතන. අපි කිව්වා එළිය arrange කරලා දෙන්න කියලා. මොකද මෙතන මාර ලස්සනයි. ඉතින් අපි කැමරේ කෙනකන් ඉන්නේ. අද ගොරවන මම හිතන්නේ කොහෙද හරි වහිනවා. මෙහෙන් නම් වහින්නේ නැහැ කිව්වා. අපි හිතුවා වහින්නේ නැතු වෙයි කියලා. අම්මෝ මාර මහන්සි. පයින් ඇවිදලා න්යාවේ. ඔන්න ඉතින් දැන් අපේ කෑම ටික ආවා. දැන් ඉතින් අපිට තියෙන කෑම වල රස බලන්න. මේ තියෙන්නේ අපිට ලන්ච් එකට හම්බ වුණ දේවල් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා කොලමැල්ලුමා, කට්ලට්, ඊට පස්සේ බීට්රූට්, බෝන්චි, චිකන්, මම්බට මෝජු, පරිප්පු. ඊට පස්සේ තියෙනවා පපඩම්. මෙතන තියෙනවා සුදු බත්. අපි දෙන්න නම් කනවා. නියමයිනේ view එක. සුපිරි. කාලෙකින් මේ වගේ ප්ලේස් එකකට ආවා. නෝනේ අපි සෑහෙන කලින් මේ වගේ නිදහස් තැනකට ආවා. බා ලස්සනට පේනවද මේ? ගමේ විදියට කැම ටික දෙන්නේ. ඔකට නැවිලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. ඒක ගොඩාක් කැමජායි තියෙනම පොඩ්ඩයි බෙදාගත්තේ.
මේ වෙලාවේ මාරම විදියට බඩගිනි ඇත්තට. ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ මේ අපි අද කන කෑම වේලක? මේ වගේ ලස්සන view එක අපි දෙන්න විතරයි. ඔයගොල්ලෝ මොනරු පේනවද? ඔයාලට පේනවා ඇති ඈතින් ඉන්න මොනරු. පහක් විතර ඉන්නවර. අර පැත්තෙත් ගොඩක් ඉන්නවා. අපි දැන් කාලි වෙලා යනවා නාන්න. ලංකාවේ කෑමක් හදලා ඉතින් නැතුවම බැර දෙයක් නේ. පපඩුනේ මිරිස් කල්ලුයි කියන්නේ. මිරිස් කල්ලකුත් ගමු. බලන්නකෝ ඉතින් කාලේ ඉවර වෙගෙන එද්දිම හස කළු කරා. අර පේන්නේ ඇතින් වැහි වලාකුලක් තියෙනවා. මෙතන බොන්ෆයර් එකක් දාන්න තමයි තියෙන. හැබැයි ඉතින් මේ යන විදියට නම් ඒකත් ෂුවර් නෑ. බලගම්බ රජුගේ අන්තිල කියලා ක්‍රීඩාවක් තියෙනවා. අන්තිකෙන් මේක කරලා ක්‍රීඩාව කට්ටිය කරලා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ පේ වෙලා දේවා දානවා ඔක්කොම කරලා ගන්න. මේක මෙතන උඩ තියෙන හෙට එක්කන් යනවා විහාර කරන්න කියලා තියෙනවා. ඒක අපිට බලන්න. එතන තියෙන පර්ණ අටපොම් මේවා ඔගාත් තියෙන පර්ණ ගෝවා. අපි යන්න හැදුවේ නාන්න කියලා ඔන්න එකපාරටම හොඳට වහින්න ගත්තා. බෑඩ් ලක්. විදුලි කොටනවා. ඉතින් අරින්න බලන්න දර. ගොඩ ඇහෙනවනේ සද්දේ ගොරවනවා. අපි හිතියේ වැස්සේ හරි යන්නේ බෑ. අයියෙම වහිනවා. අම පහයි නේ හවස. හලුවර වැටලා. දැන් මේ යන්නේ අපි ෂෝටකුත් ඇඳගෙන යන්න හැදුවේ විතරයි. ඔව් මේ නාන්න යන. 10 කෙලින්ම ගඟට පයින්න කියලා හැදුවේ. කොහෙද ඉතින් වහිනව? මේ වෙලාවේ ඔයාලට පේන හැටි වතුර වැටෙනවා. නැස්ති නැත්තම් අන්න අතන්ට තමයි අපි යන්නේ. මෙතනින් යන්න පුළුවන්. පාගෙන් පයින් මෙතන පාගෙන. මොනවා කරන්න දැන් ඉතින් වහිනවා. 3 hours later. Hi guys දැන් වෙලාව හරියටම රෑ 8යි. අපි හිතන් හිටියේ දැන් රෑට ගොඩක් ප්ලෑන්ස් දාගෙන තිබ්බනේ. මෙතන මම ඔයාලට කලිනුත් කිව්වා බොන්ෆයර් එකක් තියෙනවා අපිට එතන ඩිනර් ගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ප්ලෑන්ස් ඉවරයි. හොඳටම වහිනවා. ඉස්සරහට අපි හවස කිව්වේ වහින්න ගත්තා කියලා. ඉතින් ඒ වෙලාවේ ඉඳන් තාමත් වහිනවා. අපි දැක්කාද ලංකාවටම වහිනවා කියලා දාලා තියෙනවා. ඉතින් අපේ වෙලාව කරන්න දෙයක් නැහැ. දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ ඩිනර් ගන්න. එහෙනම් යන්නේද? යා. ඔන්න. එහෙනම් අපිත් කියන් ඩිනර් එක අරගන්නෝ. මැනික එක ගොඩක් ඇතිනේ. වෙලාවට ඒගොල්ලෝ කුඩ දීලා තියෙනවා අපිට. නැත්තම් අපි ගා කුඩේකුත් නෑ යන්න. අපි යමු එහෙනම්. කුඩේකුත් ගත්තා. කීයක් ගන්න? මේ මෙතන ලිස්සයි බලාගෙන යන්න. මම හිතන්නේ ෆොරිනර්ස්ලා ටික රූම් එකට කෑම ඕඩර් කරලා කට්ටිය කෑම ගෙනත් දීලා යනවා. ලයිට්ස් දාලා තියෙන්නේ වටේම වලට පේන්නේ නැති නිසා උලක් නැහැ. ඕ මාවත් ගන්න. විස්සනවා. විස්සනවා. අපි යනවා වැස්ස තෙමීගෙන තෙමෙන්නේ නැහැ කුඩෙන් යන්නේ. ඔන්න ඕකයි අපි දෙන්නට උනේ. ඔව් අපි කොච්චර ප්ලෑන්ස් තියාගෙන හිටියද අතන බොන්ෆයර් එක ගාව රොමැන්ටික් විදියට ලස්සනට ඩිනර් එකක් ගන්න. කොම කුඩු. හොඳටම වහිනවා. ඊට අපි දෙන්න ප්ලෑන් කරා රූම් එකටත් දින එක ගන්නවද නැත්නම් යනවද කියලා ඊට පස්සේ හිතුවා ඉතින් ඔව් ඉතින් ඇවිල්ලා රූම් එකේ ඉඳන් ඩිනර් එක ගත්තම වැඩක් නෑ කියලා හිතුණා. ඒ නිසා ඉතින් අපි දෙන්න වැස්සෙන් යනවා ඉතින්. ඔයාලට පේනවනේ බොන්ෆයර් එක හදාන්න තියෙන තැන දැන් තාත්තේ. මේ වෙලාවෙත් ඉතින් හොඳටම වහිනවා. මම ආරාසයි මේ වගේ බෙල්ට් එක දාන්න. දැන් බොන්ෆයර් එක අද නෑ කිව්වනේ මල්ලි කෙනෙක් කියනහම මොකද අපි පොඩ්ඩක් හරි දාලා දෙන්න කියලා. මොකද අපි කිව්වා අපි හරි මාසාවෙන් ඉන්නේ එතන ඩිනර් එක අරගන්න කියලා. දුන් යන්න තියෙන සුප් එකේ. මොකල් පිටු.
බලක් විතරට. මම බටර් ගාවත් නේද? මේක සුප් එකේ අපේ මේන්ස් අපි ගත්ත ග්‍රිල් චිකන් එකයි මේ පැත්තේ තියෙනවා චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. අපි කාලේ ඉවර වෙන ලඟ වෙද්දිම වැස්ස පෑවුව අපේ මාර වෙලාව. අපි බොන්ෆයර් එක ගාගෙන ඉන්නේ ඩිසර්ට් කරනවා. කොහොම හරි අන්තිමට බොන්ෆයර් එක දාගත්තනේ. අපේ වෙලාව වැස්ස නැවතුණා. ඕනේ මාර වෙලාවක් ඒක හවස නම් ඇහැලා කොහොම හරි නැවතුණා. අපි ඇත්තටම මාරම ආසාවෙන් හිටියේ මේ වැඩේට. ආදර මල් වල පාට කියන්නද ඒ වගේ ලස්සන තව නෑ. The next day. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ අපි 6 වෙනිදිම හැරුණා. අපි යන් එළියට. සදේ මං කෙසේ කියන්නේ හිතේ තියෙනයි ආදරය මාමංමත් කිරුවා කියා ඔබ තුටු අපිට වෙන්න මේ වගේ වැඩ තමයි දැන් ගිහින් රෑ හොදටම වැස්සනේ. ඊට පස්සේ අපිට හවස නාන්න බැරි වුණා. ඉතින් අපි හිතන් හිටියේ අද උදේ නාන්න. දැන් බලද්දී වතුර තනිකරම මඩ පාටයි. ඒ නිසා ඉතින් අපිට නාන්න යන්න වෙන්නේ නැහැ වගේ. ඉතින් ළමයි මං ඔයාලට තව පොඩි දෙයක් කියන්නම්. දැන් මේකේ දොරවල් තියෙන මේ වගේනේ. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකේ තියෙන්නේ දැන් කැලයක් මැද්දේ. ඉතින් ඒ නිසා ගොඩක් පොඩි පොඩි සත්තු ඉන්නවා, කැරපොත්තෝ, ඊට පස්සේ මදුරුවෝ යන්න පුළුවන්. ඉතින් තව වෙන සත්තුණක් යන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැම වෙලේම මතක තියාගන්න මේ දොර වහලා තියාගන්න. මොකද ඔයාලා සමහරක් වෙලාවට එළියට ඇවිල්ලා ඒ දොර වහන්න අමතක වුණොත් ඔයාලගේ රූම් එක ඇතුළට සත්තු යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න රූම් එකේ දොර වහන්න. අපි දැන් යන්න හදන්නේ බ්‍රේක්ෆාස්ට් අරගන්න. දැන් 6:00 වෙලාව. මොකද අද අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා අපි හිතුවා උදේම බ්‍රේක්ෆාස්ට් එක අරගන්න. නැත්නම් අපි චෙක් අවුට් වෙනවානේ. ඒ නිසා. ගණන් ගන්න පැහැදිලි වෙලා තියෙනවා. ඔක්කොටම වඩා අමාරුයි මෙතනින් පරිස්සමට යන එක. ඔන්න ඉන්න අපේ පස්සේ. good morning. අපිට good morning. ඒ කාමරේ දැන් රෑට මේකේ අර උඩ තියෙන්නේ මොනවද? ෂීට් එක. අමානු ෂීට්නේ. මේ කබානායකේ. ඉතින් අර රෑට දැන් අපි තුන් වහිනකොට ඒ වහින සද්ද ඇහෙනවා. ඊට පස්සේ රෑට පොඩි පොඩි සත්තුන්ගේ සද්ද දවල්ට රිලෙව් එක කරනවා. අලා ඇහෙනවා. ඉතින් අර මං වගේ පොඩි එකටත් බය වෙන එක්කෙනෙක් ඉන්නවා රෑට ඔයගොල්ලෝ ඉතින් හොල්මන් කියලා. ඇත්තටම හොල්මන් නෙමෙයි ඉතින් සත්තුන්ගේ සද්ද මේ කැලයක් ඇතුළට තියෙන. මට ඉතින් අර පොඩි එකටත් මට මේ ඇහෙන නිසා. මෙයා හිතන්නේ දැන් උදේ වෙද්දි මෙයාට මොන හරි වෙලා තියෙයි කියලා. දැන් මට නම් ඔය මම උදේ හොල්මන්ගේ ඔයාලට ෂූටි සර්ප්‍රයිස් එකක් තියෙනවා. එන්නකෝ අපිත් එක්ක යන්නේ මොකක්ද බලන්න. මේ තමයි ඉතින් සර්ප්‍රයිස් එක ළමයි. අපි බ්‍රේක්ෆාස්ට් ගන්න යද මෙතන ඉඳගෙන. මේ වගේ තැනක ඉඳගෙන බ්‍රේක්ෆාස්ට් එක ගන්නවා කියන්නේ මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. බලන්නකො තියෙන කෑම ගොඩ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අරන් තියෙනවද? කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේකට ආවොත් මෙතෙන්ට ආවොත් ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් කරගන්න පුළුවන්. කෑම ಜಾති නම් ගොඩාක් තියෙනවා අපිට කන්න. මෙතනින් පටන් ගත්තොත් පොල් රොටි, ඊට පස්සේ ඉන්දියාප්ප, පරිප්පු, හොදි, ලුණු මිරිස්, මාළු, පොල් සම්බෝල, ඊට පස්සේ බ්‍රෙඩ් කනවා නම් ඒකට අවශ්‍ය ජෑම් වර්ග, ෆෘට්ස්, ඊට පස්සේ ෆෘට් ජූස් තියෙනවා. තව මොනවාද පුරක්කන් කැඳ එකක් තියෙනවා. මේ පැත්තේ සොසේජ්, පෑන්කේක් වගේ කෑම ಜಾති ගොඩාක් තියෙනවා. ඉවරයි කිව්වට ඉවරම නෑ තව එනවා. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව එනවා. මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් ඉතින් අපි දෙන්නත් කාලකින් ගත්ත මතක හිටින්නම බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි මේ ගත්ත නෙමෙයි ගන්න ගමන් ඉන්නේ මොනවාද කන්න කියලා හිතා ගන්න බෑ ඇත්තටම මෙතන මාරම ගතිය කියන්නේ මේ වතුර සද්ද විතර ඇත්තටම අපි දෙන්නට ඇහෙන්නේ අපි කතා කරන එකවත් හරියට ඇහෙන්නේ මේගොල්ලෝ කිව්වා මේ අද පොඩ්ඩක් මේ ඔයගලන්ට පේනවා ඇති වතුර ටිකක් බොර පාටයි කියන්නේ ඊයේ වැස්සනේ ඒක නිසා පොඩ්ඩක් මේක මඩ වෙලා තියෙන්නේ නැත්තම් නම් මෙතන මාළු ඉන්නවයි කිව්වා මාරම ලස්සනයි ඒ වගේ තමයි ඉතින් මේ ලොකේෂන් එකේ මේගොල්ලෝ කිව්වා මේ ලෝකල්ස් අපිට වැඩිය ෆොරිනර්ස්ලා නම් මාර විදියට කැමතියි කියලා මේ ලොකේෂන් එකට ඒගොල්ලෝ තමයිලු වැඩිපුරම ඇවිල්ලා මේකේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. අපි පෑන් කේක් එකක් කමුද? ඩිප් කරන්න ගිහිල්ලා අතුලටම වෙයි. කැමරා හයිනේ. කැමරා එකේ මේ වගේ තැනකට අහම් මොකක්ද බඩමින්. මොනවා කන්නද කියලා හිතාගන්න බැහැ ඉතරම කැමරා එකේ තියෙන්නේ. මොනවා කන්නද කියලා හිතාගන්න බැහැ. මම කොහොමද තාසයි මේ වගේ කන් ප්‍රෝටීන් දියක් වලට පස්සේ කියවනේ අපිට හම්බුණා කුරක්කම් ගන්න එකක් ඒක මාරයි ඒ වගේම මාරම රසයි ඒක. තව දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න මේගොල්ලොන්ගේ තියෙන ඕගනික් වගාවක් ඒකේ සුවඳ ඊටකොට තක්කාලි වම්බටු ඒ වගේ එළවලු ಜಾති ගොඩක් වගා කරනවා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ අපි වගේ එන ගෙස්ට්ලාට ෆොරිනර්ස්ලා එහෙම ගොඩක් කැමතිනේ මේවට. ඒවා යාලටම තමයි ආපහු දෙන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ස්ටාෆ් එක යායට හදලා දෙනවා කියලා තමයි කිව්වේ. කාලේ ඉවරලා අපේ පස්සේ මෙන්න මෙතනට වෙලා රෙස්ට් කරනවා. ඔන්න අපේ පස්සේ ඉන්නවා පැද්දි. ඔයාලටත් දාහුත් මේ වගේ තියෙනවා. පැද්දි ඉන්න පුළුවන්. දැන් අපි යන්න හදන්නේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් ටික කරන්න. මොකද වස්ස නැහැ. ඒ නිසා වහින්න කලින් ඉක්මනට යන්න හදන්නේ. අපි යන්න. මම නම් කරන්නේ ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් අපේ පස්සිය තමයි යවන්නේ. මම තමයි පරීක්ෂක මීයා. පරීක්ෂක මීයා වගේ යාව තමයි හැම එකටම යවන්නේ. මම යන්නේ මම ටිකක් දුර ගිහින් එනවා. මේ වීඩියෝ එකට දාලා යා කරා වගේ කියයි. ඔයාලා රැවටෙන්න එපා. වීඩියෝ ගන්නෙ මම. යතුර ගන්න. යතුරු ගන්න දෙයක් නැහැ යතුරු නේ. එළියෙම. දොරේ තියලා තියෙන්නේ. අපි දැන් වැල් පාලමින් යනකම නේද? කොහොමද මේක? මාර්ච් වලදී මේකේ ඇඩ්වෙන්චර්ම තමයි. පාලමත් හෙල්ලෙනෝ. පොඩ්ඩක් යවුරු බලන්න. ඔව්. මේක ලීනේ තියෙන. එක්ස්පීරියන්ස් එක නම් මාරම ගති. මේ පේන පොඩි දොළ පාරක් යනවා මෙතනින්. ඒක උඩින් තමයි යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. මේ වගේ ඉතින් එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් එන්න වෙනවා. ගඟ කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ ඇවිදගෙන. කොච්චරක් වෙලා යනවද? සාමාන්‍ය විනාඩි 20ක් වගේ. මම විනාඩි 20ක විතර වොක් එකක් තියෙනවා.
යන්නේ නම් අවුලක් නැහැ යතේ. මේ වගේ තැනකට ගියාම තමයි ළමයි හිතෙන්නේ ලංකාව කියන්නේ ලෝකෙ තියෙන කොච්චර ලස්සන රටක්ද කියලා. ඉතින් මේ හයිකින් එක ආව ඔයාලට බලා ගන්න පුළුවන්. වෝටර් ඇක්ටිවිටීස් කරන මේ පොන්ඩ් එක තියෙන තැනට මේ මෙතන ලණුවක් දානවා මේ මේගොල්ලන්ගේ ගයිඩ්. ඒකේ එල්ලිලා තමයි යන්න තියෙන්නේ. මෙතනට කියන්නේ විහාර තැන්න කියලා පරණ ගමක් නටබුන් වෙච්ච තැන්. මෙතන අඩිපාරක් තියෙන්නේ ගමට යන්න. හොඳ හයික් එකක් ගිහින් හින්දා හොඳටම මහන්සි. ඔයාට මං කලින් කිව්වනේ මේ රිසෝට් එකේ අය ගොඩක් වගා කරනවා කියලා. ඉතින් මෙතන යාළගේ වගාවෙන් අපිට දොඩම් කරලා දුන්නා. අරින් අල්ලලා තියෙන එනොත් එක මත මේක කොහොමද මෙහෙම ලෙග් එක මෙහෙම ඒක මෙතන ලෑන්ඩින් එක එනකොට මෙහෙම එන්න එපා. මේකේ රබර් කෑල්ල තියෙන. ඉක්කුර එනකම් තමයි පිට පොඩක් හෑන්ඩල් කරන්න. අන්නත් තේනයි අපේ පස්සේ එන්න යන්නේ බලමු. එන්න යනවා ෂිප්ලයි. මාරම එක්ස්පීරියන්ස් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ආචරි කරන්න. මං කලින් කිව්වනේ මේ රිසෝට් එකේ කරන්න ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා කියලා. පැත්ත මෙහෙම කරලා ඉන්න පුළුවන් නැත්නම් නෝමල් බීටින් එකේ නෑ. හොඳයි. එතන තියෙන අපේ මේ ෂෝල්ඩර් පොකට් එක කියලා දැන් මෙතන තියෙන අර වර වගේ කොටසක්. මෙතන මේ ෂෝල්ඩර් පොකට් එකේ මෙයා කාට එතකොට අර ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් මම දැන් දකුණු විදියෙන් පිටිට එතකොට මගේ මේ දකුණු අතින් මෙන්න මෙයා කාට ෆුල් ග්‍රිප් එක ෆිට්නස් එක මෙයා කාට අලුත්. ඉතල ලොක් ටාගට් එකට ගහන්නකෝ. දැන් බලන්න සර් කෑනර් එක. මෙතනට ආවම කරන්න මාර ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයත් ඇඩ්වෙන්චර් දේවල් වලට කැමති කෙනෙක් නම් ඔයාලට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. මෙතනට ආවොත් මාරම එක්ස්පීරියන්ස් එකක් කරගන්න පුළුවන්. අපි යනවා ගඟේ නාන්න. අදත් වැස්සක් දෙන්න යන්නේ. ඉතින් දැන් පොද ගහනවා අපි ඊට කලින් යනවා නාන්න. නැත්තම් ආපු එකේ වැඩක් නැහැ. මෙච්චර ගඟක් පේන්න තියෙද්දි නාන්න කියලා. හැබැයි දැන් පොඩ්ඩක් බොර පාට ගිහිල්ලා උඩට දැන් ආයෙ බොර වෙයි වහින්න ගත්තාම. බලාගෙන යන්න. හරි.
අම්මෝ මාරු සමීපයිනේ මේ හරිය. සෙරප්පු දෙක ගලවලා යන්න මැනික. මැනික සෙරප්පු දෙක ගලවලා යන්න. ඕ මාර සීතල. පරීක්ෂක මීයව යවලා තියෙනවා. ඔයා නාන්නේ නෑනේ බොරුවට බහැලා ඉන්නව විතරයි. එහෙමද? අපි දැන් හොටෙල් එකේ ඉඳන් ආපහු උඩට යන ගමන් ඉන්නේ ගෙදර යන්නේ. ඉතින් මේ vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් අපි තවත් ලස්සන vlog එකකින් ආයෙ හම්බෙමු. බයි. ඉතින් ඔය වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් අපි ක්ලියෝ ඇල්ල රිසෝට් එකේ අරගත්තා. ඉතින් මම මේ රිසෝට් එකේ ඔක්කොම ඩීටේල්ස් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලා අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. bye bye. අලුත් වීඩියෝ එකක් හම්බෙමු.